සුපිරි මෝටර් රථ ලෝකයේ පෙරලිකාර නාමයක් වන ලැම්බෝගිනි සමාගම සිය දශක 6ක අභිමානය සනිටුහන් කරමින් හඳුන්වා දුන් ප්‍රථම දෙමුහුන් හයිබ්‍රිඩ් සුපිරි මෝටර් රථය වන්නේ ලැම්බෝගිනි රිවෝල්ටෝ රථයයි. මේ හුදෙක් වාහනයක් පමණක් නොවේ. අනාගත ලෝකයට ගැලපෙන පරිදි ඉංජිනේරු ශිල්පය සහ කලාව මනාව මුසු කර නිර්මාණය කරන ලද විශිෂ්ට නිර්මාණයකි. ඇවන්ටඩෝර් රථයේ අනුප්‍රාප්තිකයා ලෙස පෙමිණි රිවෝල්ටෝ ලැම්බෝගිනි සන්නාමයට ආවේනික වූ රළු පෙනුම සහ වේගය නවතම විද්‍යුත් තාක්ෂණයේ සමග ඒකාබද්ධ කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි. තාක්ෂණික අතින් බලන කල මෙම රථයේ සතු ලීටර් 6.5ක ප්‍රබල V12 එන්ජිම සහ විද්‍යුත් මෝටර 3 එක්ව අශ්වබල 1015ක දැවැන්ත ශක්තියක් උපදවයි. මෙහි ඇති ඇදහිය නොහැකි වේගයේ කෙතරම්දයක් තත්පර 2.5ක් වැනි කෙටි කාලයකදී පැයට කිලෝමීටර් 100ක වේගය කරා ළඟාවීමේ හැකියාව පවතී. කාබන් ෆයිබර් භාවිතයෙන් සැහැල්ලු ලෙස නිමවා ඇති මෙහි බඳ උපරිම වායු ගතික ඒරෝඩයිනමික් කාර්යක්ෂමතාවයකින් යුක්ත වන අතර එය රථයට පැයට කිලෝමීටර් 350 ඉක්ම වූ උපරිම වේගයක් ලබා ගැනීමට මහෝපකාරී වේ. රිවෝල්ටෝහි අභ්‍යන්තරයට අව්‍යවකාශ යානයක හැඩය සිහිගන්වන අයුරින් ඉතා සුවපහසු ලෙසත් නවීන ඩිජිටල් තාක්ෂණයෙන් යුක්තවත් නිර්මාණය කර ඇත. ධාවන මාදිලි ඩ්‍රයිවිං මෝඩ්ස් 13ක් සහිත මෙම රථය නගරයේ නිහඬ ධාවනයක සිට ධාවන පතයක අධික වේගය දක්වා ඕනෑම තත්ත්වයකට හැඩගැසීමට සමර්ථය. අවසාන වශයෙන් ලැම්බෝගිනි රිවෝල්ටෝ යනු ඉන්ධන දහනයෙන් ලබන ශක්තියත් විද්‍යුත් බලයත් එක්ව ලොවට තිලන කළ වේගයේ සහ තාක්ෂණයේ අසම සම සංකේතයකි.